පොතෝ කන්න. කාවද? කළුව පොතෝ කන්න. කළු පොතෝ ගන්න ඕනේ නැහැ. මොකද්ද කෙම්ත මල්ලිගම නේ පුතේ? කිමිත මන්නි. ඔව්. එයා අතනෝ දුදු අම්මනාට ඔව්. අතා කරනවා. සුදු අම්මට කරදර කරනවද කෙම්ත මල්ලි? ඔව්. හරි නරකයි නේ අනේ. එයාට කිතෙන්න ඉන්නම්. එයාට කිතෙන්න ඉන්නම් කිව්වා. එයාලා ගෙදර ඉන්නම් කිව්වා? ඔව්. එයාලා ගෙදර ඉඳගෙන කොහොමද කෙම්ත මල්ලි? අම්මලාට නන්නේ. ඒ මොකද අම්මත් එක්ක තරහයි කියලා කිව්වා? එයා කෙම්ත මල්ලි තරහ වෙලා අම්මා එක්ක? ඔව්. ඒ මොකෝ? අම්මා එයාට චොකලට් දෙන්නේ. චොකලට් දෙන්නේ. එයාට පතේ කකමතියා. පඩේ කැක්කුම හැදුනම ඉතින් චොකලට් දෙන්න හොඳ නෑ නේ පුතේ. මම දොකට් කන්නේ නෑ. ඔයා චොකලට් කන්නේ නෑ. චොකලට් එකක් කරෙන්න කන්නේ ගොඩන්නේ. ඉතින් ඔයාට බඩේ කැක්කුම හැදෙන්නේ නැද්ද? එතකොට කෙමිත මල්ලිට තමයි චොකලට් කෑමම බඩේ කැක්කුම් හැදෙන්නේ. ඔව්. හරි. එතකොට වත්තම්මේ ඔව්. කිමිත මන්නිට නැති වෙනවා ඒ තුකට්ටකම. චොකලට් එක නැති වෙනවා. ඔව්. ඒ මොකද නැති වෙන්නේ? නැති වෙන්නේ විසිකලා කියද තුකට්ටක. කවුද? ඒ අම්මා. ඇත්තද කෙමිත ආච්චි? ඔව්. අයියේ. ඒක කන්නස නෑ කිව්වා. අනේ පුතේ ඉතින්. වලි වල ලියලා. හරි. ඊළඟට ඉතින් පුතේ ඒ අයියා නකුයි. නපුරුයි? ඔව්. කෙමිත අයියා නෝති නෑ. කෙමිත අයියා හරීම හොඳයි. වාට ආදරේනේ අනේ. ආතෙන්නේ නෑ කිව්වා මට. එතකොට තරහා කියා. හැබැයි සුදු ගෙදර ඉන්න එක තමයි ප්‍රශ්නේ නේද? ඔව්. ඒක තමයි. සුදු ගෙදර ඉන්නේ නැතුව එයා ගෙදර එන්නේ නෑ. බුදු අම්මයි විතම්මේ කේති එන්නේ කියමු. අපිත් එක්කම. ඔව්. කෙමිත අයියා ආවම සුදු අම්ම ළඟ දොයියනවනේ නේද? ඔව්. කරදරයිනේ. ඔව්. ඒක තමයි. ඉතින් කිම්ම ගන්න ඉතිය ගන්නෑ. නිදා ගන්න නේද? ඔය කියවනවනේ. ඔව්. ඔව් ඒක තමයි. අනික සුදු අම්ම ළඟ එයා දොයිය ගත්තාම ඔයා කොහෙද දොයියන්නේ නේද? ඕ. ඒක තමයි. අපි එයා වයින් කළා දාමු. කිම්ම තමන්නේ අතන් නැති වෙදක් නමු. අපි එයාට එන්නම් ආවහම මේ ඇඳ දීලා අපි සුදු අම්ම ළඟ එතන නිදාගමු බිම. ඈ කොහමද හොඳයිද? එයාට කරන්ටයි. එතන නෙමෙයි මං කියන්නේ අපේ ඇඳ. ඔව්. මෙතන කරන්ට් එනවා තමයි. මං කියන්නේ අපේ ඇඳ කෙමිත මල්ලිටයි ඒ අම්මටයි අත්තම්මටයි දෙමු. අත්තම්ම කමන්නේ දෙතන හිටියට. බෑ. අත්තම්මලගේ නංගා. අපිමු. අත්තම්මලත් ඕනනේ. ඔව්. ඔයා අත්තම්ම මේ පැත්තේ සුදු අම්මා මේ පැත්තේ බබා මැද. ඔව්. එතන අම්මා අපේ ළඟ. අපේ ළඟ. අම්මා ඉස්සරහ. එහෙමද? නෑ. තව අයියා තාත්තා එතකොට අප්පච්චි අප්පච්චි කොහෙන් තියන්නේ? අප්පච්චි මේ ඇඳින්දීමු. අයිට බැලේ. ඔව්. අපි කෙමිත අයියට නම් එන්නේ කියමු ඔන්න එහෙනම් නේද? එපාද? එපා. එහෙමද? ඔව්. ඉම්මගමන්නේ ඔව්. වටමුත්තු විසිකනවා බේ. බදු මුත්තු නම් විති කළාට කමක් නැහැ. වැඩේ වෙලා තියෙන සුදු අම්ම ළඟ දොයියනවනේ නේද? ඔව්. කොටම වඩා ප්‍රශ්නයක් අයියෝ. කවියෝ මේ තියාගමු. කවියේ මෙහි තියාගමු. එතකොට ඔව්. කවිය ආයයි. කොහෙද යන්නේ? එයා කිසියම් නන්නේ.
කවිය යවනවද ඒ කියන්නේ අපි? නෑ. නෑ එහෙනම්. ඉන්නව තමයි අම්මා. කවිය ඉගෙන මේ ඉස්කෝලේ යන්න කිව්වේ නෑ නේද? මගේ ඉස්කෝලේ එන්නේ. ඒක තමයි. ඒක කවිය අයියට අපි එහෙම කරමු එහෙනම් නේ. මාත් එක්ක ඉන්න පුළුවන්. මාත් ඉක්කොද ගියා. තද. අයියගේ ඉක්කොලේ තමයි. ආහා. ඔය සින්දුවක් කියලා පෙන්නන්නකෝ. ආතන අම්මා එන්න අපේ ආතත අතට අම්මා අතට අයියේ මේ නෙනෙත මෙනේ තාරේ අනිම කිනී තාරේ මේ අත මීනීනි. ලස්සනයි නේ මේ සින්දු. ඔව් ඒක තමයි. මට මොකක් ගැනද ඒ කිව්වේ? ආතපතපතේ කිය. ඊනවතේ ඒක. ඊනවතේ. ඔව් ඒක තේරුනේ නැහැ නේ මොකද්ද? ඊන අයියේ අහසට මෙහෙම කියලා පෙන්නන්න. ආතත වෙමියා එදන් කරේ ආතත පිඹිනා භූමි කලයා කියන්නේ ඉතින්. රම්පට්ට දාසම් පටින කලයා අයියෝ ඒ දින ෂුට්ටා. ඕ මගේ කලයා අත්තු උතේ ට්වින්කල් ට්වින්කල් කියලා පෙන්නන්න. කල් අයියෝ පුතේ ඉතින් ෂුට්ටක් ඉන්නකෝ. තොයිංගයි ගීතත්තයි ඔව්. අව්වයි වන්ද අතිවුලේ ආ. යේ ඊට පස්සේ කොත්තද up above the high like අනේ කොහොම නැති මොකද ඒ කරන්නේ චුටි අම්මා like a diamond in the sky ඈ ඉතින් දැන් මුකුලා මේක ආ තෝත්ත වගේ කියලා හිතන්නේ තෝත්ත වගේ මගේ අවසනට උනක පිල් කරපන් වෙන එක කියන්න දෙන්න. ඒ දැන් කියයි මේ මොකද්ද දැන් මොකක්ද කියන්නේ තව එකක් කියයි මොකද්ද ඕ නැතුවේ කටු වන බබලුද කියන්නේ ඊගාවට ඔව් අයියා නේද උතේ නවතෙමු අපේ ඉස්කෝලේමද කියලා දෙන්නේ අපේ ඉස්කෝලේ මම නරක ළමයි ඉන්නේ නේ පරිප් ඉස්කෝලේ යන්නේ දෙක මහා නැද්ද මගේ තෝ ඔය ඇතුළු ඔක්කොම නරකයි කියලා නෑ බත් නෑ ඒ කාටද බඩගින්නේ ඔයාට බඩගින්නේ ඕ මිනංගර ඩාන්ස් එක දාන්න මෙතන ඉන්න මෙතන ඩාන්ස් එක දාන්න අර මෙහෙම එහෙම ඩාන්ස් මේ නන්න නෙවෙයි නන්න වැඩේ කරගන්න නන්න අන්න නැත්තම් උටි කනවා නේද අයියා නගේ යම් පාන්දරි අපි යම් පාන්දරි යම් පාන්දරි ට්‍රිප් එක පාන්දරින් අනුරත්තා දෙවුද්දරේ පඬුරද්දා දෙවුන්දරින් පඳුරත්තා දෙවුද්දරේ සුපර් පාත්තරටින් යම් පාන්දරින් නටන්නේ අපි මේ යම් සිංහල කියන්නේ පාන්දරින් යය අදෙන් ඉඳ ගන්න පුතේ වැටේ